36 වන කලපුගම මිහිඳු පෙරහැරේ අනුශාසක තුමන් ඒ වගේම කමිටුවේ සභාපති ස්වාමීන් වහන්සේ කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරයේ විහාරාධිපති කළුතර තිස්ස ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍ය පරණගම ජිනානන්ද ස්වාමීන් වහන්සේ අවසරයි වහන්සේගෙන් 36 වන වතාවටත් කලපුගම මේ ප්‍රදේශයට ආලෝකයක් ගේන්න කලපුගම ප්‍රදේශය මුළු රටේම නම කියවන්නට හැමදාමත් මූලිකත්වයේ ගත්තේ මේ කලපුගම මිහිඳු පෙරහැර. ඉතින් මේ මිහිඳු පෙරහැරේ ඔබ වහන්සේ මේ පාර මූලිකත්වය අරගෙන අනුශාසකත්වය ලබා දෙමින් සාර්ථකව කරන්න සියලු වැඩ කටයුතු සූදානම් වෙලා තින්නේ අගෝස්තු මාසයේ 23 වෙනිදාට. අපේ මේ ප්‍රදේශයේ ජනතාව කැමැත්තෙන් ඉන්නවා ඔබ වහන්සේගෙන් දැනගන්නට දැනගන්නට මේ පෙරහැරේ අතීතය ඒ වගේම මේ පෙරහැරේ වර්තමානය සහ මේ පෙරහැර දවසට ඔවුන්ගෙන් මොනවාද සිද්ධ වෙන්න ඕන සහ මේ පෙරහැරෙන් කොහොමද මේ ගම ආලෝකමත් වෙන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගමේ ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේට මේ පිළිබඳව දැනුවත් කරන්නට. තෙරුවන් සරණයි. ඔබතුමා අහපු ප්‍රශ්නය පිළිබඳව ඉතින් බලාපොරොත්තු වෙන්නේ අපේ ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ මේ වාර්ෂිකව සිදු කරන මිහිඳු මහා පෙරහැර පිළිබඳව. ඉතින් මේ පෙරහැර පිළිබඳව අපි සාකච්ඡා කරනකොට අපිට අතීතයේ පිළිබඳව මේ වෙලාවේදී සිහිපත් කරන්නට අවශ්‍ය කරනවා. වර්තමානයේ පෙරහැර බාරකාරත්වයේ ගැන කටයුතු සිදු කරන මා නමුත් අපිට මේ පෙරහැරේ අතීත සිදුවීම් හැටියට ආරම්භක අවස්ථාවන් හැටියට විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ ආදිකතුරුන් වහන්සේලා සිහිපත් කිරීම මම හිතන්නේ අපි මේ වෙලාවේදී සිහිපත් කළ යුතුව පවතිනවා. ඉතින් මේ විහාරස්ථානයේ ආදිකතුරුන් වහන්සේලා හැටියට සිසෝබිත ස්වාමීන් වහන්සේගෙන් ආරම්භ වුණු විහාරස්ථානයක් තමයි කලපුගම විහාරස්ථානය. ඉන් අනතුරුව කලපුගම චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ හැටියට කටයුතු සිදු කළා. ඉතින් ඒ වකවානුවේ තමයි අපේ විහාරස්ථානයේ මේ පෙරහැර ආරම්භ වෙන්නේ. එතකොට මේ පෙරහැර ආරම්භ වන දින වකවානු හැටියට වර්ෂයන් හැටියට 1925 වර්ෂයේ තමයි අපිට සඳහන් වෙලා තියෙන්නේ පුරාවෘත්තවල ග්‍රන්ථවල ඓතිහාසික තොරතුරු බැලුවම ඒ වකවානුව තරම් ඉතිහාසයක් තියෙනවා අද මේ මිහිඳු මහා පෙරහැරට. එතකොට මේ මිහිඳු මහා පෙරහැර එවකට ගම්වාසීන් විසින් මල් පෙරහැරක් හැටියට තමයි ආරම්භ කළා තියෙන්නේ. මේ මල් පෙරහැර මුල් කාලීනව ගම වටා ප්‍රදක්ෂිනා කරන්න යෙදුණු ගමේ අයට ඒ නැරඹීම සඳහා තිබුණු පෙරහැරක් හැටියට තමයි අතීතයේ පෙරහැර තිබිලා තිබෙන්නේ. ඉන් අනතුරුව චන්දජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ කාල සීමාව තුළ අතීත පුරාවෘත්තවලට අනුව සඳහන් වෙලා තියෙනවා මල් පෙරහැරක් හැටියට ආරම්භ කරන්න යෙදුණු පෙරහැර ක්‍රමක්‍රමයෙන් උන්වහන්සේගේ වකවානුවේ දියුණු භාවයට පත් වෙලා තියෙනවා. අතීතයේ පැරණි ග්‍රාමීය ජනතාවගෙන් අහන්න ලැබුණු කරුණු කාරණා එක්ක ඒ වගේම ඒ ලිපි ලේඛන සඳහන් වෙලා තියෙනවා මේ කුඩාවට ආරම්භ වෙන්නේ දුණු මල් පෙරහැර තරමක් විශාල පෙරහැරක් බවට උන්වහන්සේගේ කාලේ පත් වෙලා තියෙනවා. ඒකට හොඳම නිදර්ශනය තමයි ගම වටා ගිය මේ පෙරහැර ඉන් අනතුරුව කළුතර නගරයේ දක්වා කළුතර ඔල්ලෝසු කනුව දක්වා කියන කාරණාව මේ පෙරහැර ගියා කියන කාරණාව හැමදෙනාම සිහිපත් කරනවා වර්තමානයේ වෙනකොට. එතකොට අපිට ඒකෙන් පේනවා සෝබිත ස්වාමීන් වහන්සේගේ කාලේ ආරම්භ කරපු පෙරහැර චන්දජෝති ස්වාමීන් වහන්සේගේ කාලේ ක්‍රමයෙන් දියුණු භාවයට පත් වෙලා තියෙනවා කියන කාරණාව. මොකද අතීතයේ හිටපු අපේ දායකයන් ඒ වගේම එයාගේ දරු පිරිස ඒ පිළිබඳව වර්තමානයේ පෙරහැර සිද්ධ කරන අවස්ථාවලදී ඒ අය අපිත් එක්ක නිරන්තරයෙන්ම මේ පෙරහැරේ අතීත සිදුවීම් පිළිබඳව සිහිපත් කරනවා. ඉන් අනතුරුව තමයි මේ පෙරහැර පිළිබඳව අතීතයේ තරම් කතා නොවුනත් වර්තමානයේ වෙනකොට මේ පෙරහැර මේ ලංකාවේ තියෙන අනිකුත් විහාරස්ථානවල තියෙන පෙරහැර හා සමාන විශාල ජනතාව සහභාගී වන
අලියතුන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙන පෙරහැරක් බවට පත් වෙන්නට යෙදුනේ මේ විහාරස්ථානයේ වර්තමාන විහාරාධිපතින් වහන්සේ හැටියට කටයුතු සිදු කරපු අපවත් වී වදාළ අපේ ගුරු දේවෝත්තම බඩල් කුඹරේ මේදානන්ද නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ 1989 වැනි කාල පරිච්ඡේදය තුල මේ විහාරස්ථානයට වැඩම කරලා ඒ වකවානුවේ නැවත මේ පෙරහැර අර කුඩාවට තිබුණු පෙරහැර නැවත උන්වහන්සේ මේ විහාරස්ථානයට ආපු කාලයේ තුල ගමේ ඉන්න සතර පෙරුවේ දායකකාරකාදීන් සම්බන්ධ කරගෙන ඒ වගේම සී සෝභිත දහම් පාසලේ දරුවන් සම්බන්ධ කරගෙන මේ පෙරහැර උන්වහන්සේගේ කාලවකවානුවේ තුල අලියතුන් සහභාගී කරවාගෙන තව දර්ශනීය පෙරහැරක් බවට උන්වහන්සේ පත් කරන්නට යෙදුණා. ඉතින් එතනින් තමයි නැවත මේ පෙරහැර ආරම්භ වෙන්න යෙදුණ කියන කාරණාව මිනිසුන් අතර උද්‍යෝගය ඇති වුණු කාල සීමා හැටියට තමයි අපිට මේ වකවානුව සිහිපත් කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ ආරම්භ කරපු පෙරහැර මේ වෙනකොට උන්වහන්සේ අපවත් වෙලා ඒ නිසා උන්වහන්සේගේ බාරකාරත්වයෙන් නායකත්වයෙන් තිබුණු පෙරහැර වර්තමාන විහාරාධිපතින් වහන්සේ හැටියට කටයුතු සිදු කරන මාහට පැවරුණු වගකීමක් හැටියට මම දකිනවා. මොකද මේ අත්දැකීම් තියෙනවා නායක ස්වාමින් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම මේ පෙරහැරට අප සම්බන්ධ වුණා. ඉතින් මේ අත්දැකීම් එක්ක මේ වර්තමාන කාලේ ඉන්න තරුණියන් ඒ වගේම සී සෝභිත දහම් පාසලේ දරුවෝ ඒ වගේම ආචාර්ය මණ්ඩලේ ගම්වාසී සිළු දෙනාම මම හිතන්නේ සතර පෙරුවේම දායකයෝ කිව්වොත් එහෙම නිවැරදි. ඒ හැමදෙනාම මේ වර්ෂයේ තුල මේ පෙරහැර සිදු කිරීම සඳහා වෙනදාට වඩා උනන්දුවක් දක්වනවා කියන එක මාහට පෙනෙන කරුණක්. ඉතින් විශේෂයෙන්ම මේ වර්ෂයේ තුල වෙනදාට වඩා මේ පෙරහැරට ගමේ ඉන්න තරුණියන්, ඒ වගේම වැඩිහිටියන්, ඒ වගේම ගම්වාසී සියලු දෙනාම එකවන්ම කටයුතු සිදු කිරීම මේ පෙරහැර සාර්ථකව සිදු කරන්න එක් රුකුලක් හැටියටයි මම දකින්නේ. ඉතින් මේ හැමදෙනා මේ සඳහා දායකත්වය ලැබලා මෙවර 2025 වර්ෂයේ අගෝස්තු මාසයේ 23 වෙනි දින මේ සංස්කෘතික මංගල්‍යය අපි මේකට කියනවා සංස්කෘතික මංගල්‍යය කියලා. කලා මංගල්‍යය ගමේ හැමෝම එකමුතු වෙලා සිදු කරන කලා මංගල්‍යයක් හැටියටයි මම මේ පෙරහැර දකින්නේ. ඉතින් මේ පෙරහැර මෙවර 23 වෙනි දින පැවැත්වීමට සූදානම් වෙලා පවතිනවා. ඒ නිසා මේ පෙරහැර සඳහා අපි විශේෂයෙන්ම වෙනදාට වඩා උද්‍යෝගයක් සහ උනන්දුවක් දකිනවා. ඉතින් ඒ තුලින් පෙරහැර දීර්ඝ පෙරහැරක් ඒ වගේම සංකීර්ණ පෙරහැරක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම ගොඩනැගෙන්නේ ගමේ ජනතාව, ඒ වගේම ගමේ තරුණියන්, ඒ වගේම සී සෝභිත දහම් පාසල, ඒ වගේම අප විහාරස්ථ දායක සභාව මේ හැමදෙනාගේම එකමුතුවක්. එසේ නිසා මේ පෙරහැර අභිමානවත් පෙරහැරක් බවට පත් වෙලා තියෙනවා. මේ කලා මංගල්‍යය අපි දැන් ගම්වාසී හැමදෙනාටම නැතුවම බැරි සංස්කෘතික මංගල්‍යයක් බවට මේ වර්ෂය තුල පත් වෙලා තියෙනවා. ඒ නිසා මා දකිනවා මේ පෙරහැර තුලින් ගමේ තරුණියන්ගේ එකමුතු භාවය, ඒ වගේම සාමූහික වැඩ කටයුතු සිදු කිරීම, ඒ වගේම අපේ කියන පොදු හැඟීම් ඇති කරගෙන මේ පෙරහැර තුලින් ඇතිවන ගුණාත්මක දේවල් හැටියට විශේෂයෙන්ම ගමේ පොදු කටයුතු සිදු කරන්නේ කොහොමද කියන කාරණාව දරුවන්ට පූර්වාදර්ශයක් හැටියට වැඩිහිටියන් මේකට එකතු පාදා වෙලා තියෙනවා. මම හිතන්නේ වෙනදට වඩා ගමේ හැමදෙනාම මේ පෙරහැර සඳහා මා දකිනවා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරනවා. දැන් අපි දන්නවා වර්තමානයේ පෙරහැරක් සිදු කරන්න විශාල මුදලක් අපිට ඒ සඳහා යොදන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ මුදල සොයා ගන්නවා කියන කාරණාව තව කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද මේක ඔබතුමාටත් හිතෙන්න පුළුවන් කොහොමද මේක අපි හොයාගන්නේ කියන කාරණාව. ඉතින් අපිට සම්පත්දායකයෝ හැටියට අපේ සතර පෙරුවේ දායකකාරකාදීන් තමයි මෙවර වැඩිම කොටසක් මේ පෙරහැරේ වෙනදාට වඩා මම හිතන්නේ වැඩිම බරක් කිව්වොත් නිවැරදි මූල්‍යමය දායකත්වයක් ගම්වාසී බොහෝ පිරිසක් දරලා තියෙනවා. ඒ නිසා අපිට ඒක ලොකු ශක්තියක්, ඒ වගේ මේ පෙරහැර සිදු කරලා ලොකු ජවයක් අපේ පෙරහැර කමිටුවට ලැබිලා තියෙනවා. ඉතින් අපේ ලේකම්තුමා, ඒ වගේම අපේ භාණ්ඩාගාරිකතුමා ඇතුළු මේ පෙරහැර කමිටුව හැමදෙනාට මේක ලොකු ශක්තියක් බවට පත් වෙලා තියෙනවා.
ඒ අනුව මම හිතන්නේ මේ වර්ෂය තුල පෙරහැර සඳහා නැටුම් කණ්ඩායම් විවිධ ප්‍රදේශවලින් මේ ලංකාව පුරාම ගත්තොත් එහෙම විවිධ ප්‍රදේශවලින් මේ පෙරහැරට සම්බන්ධ වෙන නර්තන ශිල්පීන් ඉන්නවා. මොකද අතීතේ ඉඳලා සම්බන්ධ වුණා ඉන්නවා, වර්තමානයේ අලුතෙන් සම්බන්ධ වුණා ඉන්නවා. ඉතින් ඒ අය මේ පෙරහැර පිළිබඳව දන්න අය. එතකොට නම් දෙසින් මේ පෙරහැර සම්බන්ධ වෙනවා. අපි මේ වර්ෂය තුල පෙරහැරට නැටුම් කණ්ඩායම් 80ක 90ක ප්‍රමාණයක් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සුවේච්ඡා නැටුම් කණ්ඩායම්, ඒ වගේම අපේ සීසෝවිත දහම් පාසලේ දූ දරුවන්ගේ නැටුම් කණ්ඩායම් මේ ආදී සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. එයා උනන්දුවෙන් ඉන්නවා. ඒ වගේම ගමේ දරුවෝ මේ පෙරහැරට සහභාගී වෙන්න උනන්දුවෙන් ඉන්න තත්වයක් මේ පෙරහැර තුල මා දකිනවා. ඒ වගේම තමයි මේ පෙරහැරට අත්‍යවශ්‍යම කාරණා තමයි හස්ති රාජ්‍යයන් පිළිබඳව. එතකොට මේ හස්ති රාජ්‍යයන් ගත්තොත් එහෙම අද විශාල මුදලක් අපිට යොදවන්න වෙනවා වෙනදට වඩා, ගිය වර්ෂ වලට වඩා පෙරහැරට හස්ති රාජ්‍යයන් ලබා ගැනීමේදී. ඉතින් ඒ අනුව අපි මෙවර හස්ති රාජ්‍යයන් 12ක 10ක පමණ ප්‍රමාණයක් මේ පෙරහැරට සහභාගී කරවා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ වර්ෂය තුල අපි දළදා මාලිගාව පරිසරය තුල සිටින හස්තීන් ගෙන්වා ගැනීමකට උත්සාහයක යෙදෙනවා. ඒ වගේම තමයි අපි උත්සාහයක යෙදෙනවා ප්‍රධාන කරඬුව වැඩම කරවා ගැනීම සඳහා කතරගම වාසනා හස්ති රාජයා මේ ස්ථානයට පැමිණී කියන බලාපොරොත්තුවකට අපේ තියෙනවා. මේ පෙරහැර කමිටු උත්සාහයක් යෙදෙනවා මේ පෙරහැරට සම්බන්ධ කරගන්න. ගිය වර්ෂවල අපි දන්නවා ලංකා දකුණු ආසියාවෙම සිටිය හීලෑතුන්ගේ වැඩිම දල ප්‍රමාණයක් තියෙන උසින් වැඩිම ප්‍රමාණයක සිටින හස්තිය හැටියේ නැදුම්ගමේ හස්ති රාජයාත් ඒ වගේම වාසනා හස්ති රාජයාත් මේ දෙදෙනම අපේ පෙරහැරේ ගමන් කර හස්ති රාජයා. ඉතින් මේ වර්ෂය තුල අපිට එතන එක්කෙනෙක් අහිමි වෙනවා කියන එක අපි හැමෝම දන්නවා. නැදුම්ගමේ හස්ති රාජයා මේ වෙනකොට නැහැ. ඉතින් අපිට ඉන්න ප්‍රධාන පෙළේ හස්ති රාජයෙක් හැටියට වාසනා හස්ති රාජයා තමයි දැනට කරඬුව රැගෙන යන්න සිටින හොඳම හස්ති රාජයා කියලා අපේ පෙරහැර කමිටුව තීරණය කළා තියෙනවා. ඉතින් අපි අපේ ගමේ ජනතාවට ඒ පෙන්වන්න බලාපොරොත්තු වෙන සිටින උත්සාහයක යෙදලා තියෙනවා කෙසේ හෝ මෙම හස්ති රාජයා මෙම පෙරහැර සඳහා සම්බන්ධ කරගන්න. ඉතින් ඒ හස්ති රාජයාත් එක්ක හස්ති රාජයන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන දර්ශනීය හැමදෙනාටම බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්න, ඒ වගේම අපේ සංස්කෘතික මංගල්‍ය, අපේ කලා හැකියාවන්, දරුවන්ගේ හැකියාවන් පෙන්වීම සඳහා තමයි අපි විශේෂයෙන් මේ පෙරහැර මංගල්‍ය සිදු කරන්නේ. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ දරුවන් තුල සාමූහික හැඟීම, ඒ වගේම දරුවන් තුල එකමුතු භාවය, ඒ වගේම දරුවන්ට තියෙන විවිධ හැකියාවන් පෙන්වන්න තියෙන තැනක් තමයි මේ පෙරහැර සංස්කෘතිය කියලා කියන්නේ. ඉතින් අපි මේ හැමදෙනාටම අවස්ථාව ලබා දීලා තියෙනවා. එම නිසා මම මේ වෙලාවේදී මේ පෙරහැර අතීතයේ සම්බන්ධව වර්තමානයේ පෙරහැර ගමන් කරන ආකාරය, ඒ වගේම වර්තමානයේ තුල පෙරහැරට දායකත්වය ලබා දීම පිළිබඳව මේ වෙලාවේදී සිහිපත් කරන්නට යෙදුණා. ඉතින් මම නැවත සිහිපත් කරන්නේ මේ පෙරහැර මංගල්‍යය මේ වර්ෂය තුල අගෝස්තු මාසයේ 23 වෙනි දින පැවැත්වීමට කටයුතු මේ වෙනකොට ලහිලහියේ සූදානම් වන අවස්ථාවක තමයි ඔබතුමා අපි මේ මාධ්‍ය හරහා මේ හැමදෙනාම දැනුවත් කිරීමක් හැටියට මේ ලබා ගන්නට යෙදුනේ. ඉතින් මම ඉල්ලා සිටිනවා ජනතාවගෙන් ඔබටත් පුළුවන් හැකි ආකාරයෙන් මේ පෙරහැර සඳහා සම්බන්ධ වෙන්න, ඒ වගේම දායකත්වය ලබා දෙන්න, ඒ වගේම පෙරහැරේ ගමන් කරන මාර්ගය අපිට ආලෝකමත් කරලා දෙන්න. මොකද ඔබේ පෙරහැර බවට පත් වෙලා තියෙනවා අපේ පෙරහැර. ඔබ බලාගෙන ඉන්නවා මේ වර්ෂයක් පාසාම කලපුගම පෙරහැර වීථි සංචාරය කරනකම්. ඒ නිසා හැමදෙනාගේම නුමසුරු දායකත්වය නිරන්තරයෙන්ම ලැබිලා තියෙනවා. ඉතින් මේ වර්ෂය තුලත් මම හිතන්නේ දායකත්වය අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා අපිට ග්‍රාමීය ජනතාව, ඒ වගේම අපේ ගමේ තියෙන විවිධ ආයතන, සමිති සමාගම්, ඒ වගේම තරුණ කණ්ඩායම්, මේ ආදී හැම ආයතනයක්ම හැම පුද්ගලයෙක්ම මේ සඳහා දායක වෙලා කටයුතු සිදු කරනවා. නිසා දායකත්වය ලබා දෙන හැම දෙනාටමත් විශේෂයෙන්ම අපේ පෙරහැර කමිටුවට, ඒ වගේම වෙදහම් පාසල දායක සභාව, ගම්වාසී සතර පෙරුවේ දායක කාර්කාදීන් හැම දෙනාටම මේ පෙරහැරට සම්බන්ධ වෙන්න කියලා නැවතත් සිහිපත් කරමින් මේට උදව් උපකාරයන් සිදු කරන හැම දෙනාටම
විහාරාධිපතීන් වහන්සේ හැටියටත් ඒ වගේම පෙරහැර කමිටුව වෙනුවෙන් අපේ දායකාරකාදීන් වෙනුවෙන් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්න. හොඳයි, තෙරුවන් සරණයි. ඔබ වහන්සේට අපගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා. ඒ වගේම තමයි මේ කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරන 36 වන මිහිඳු පෙරහැරේ මේ කලපුගම අපේ ගම, අපේ කම සහ පන්සලත් එක්ක බැඳුණු මේ අවටගම් සියල්ලගේම තියෙන විශාල වටිනාකමක් තියෙන ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන මේ බෞද්ධ මංගල්‍ය, සංස්කෘතික මංගල්‍ය මේ මිහිඳු පෙරහැර. ඉතින් මේ මිහිඳු පෙරහැරට අපගේ ස්වාමීන් වහන්සේ සිහිපත් කර ආකාරයටම මේ ගමේ ප්‍රදේශවාසීන්ගෙන්, ගමේ තරුණ තරුණියන්ගෙන්, සිසෝබිත දහම් පාසලෙන් ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවගෙන් ලැබෙන දායකත්වය අපි මහත්සේ අගය කොට සලකනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් අගෝස්තු මාස 23 වන දින සවස් 7ට කලපුගම ශ්‍රී සුමංගලාරාම විහාරයෙන් ආරම්භ වන මේ 36 වන මිහිඳු පෙරහැරට ඔබ සියලු දෙනාගේම සහයෝගය, සහභාගීත්වය අපේක්ෂා කරමින් අපි ඔබ සියලු දෙනාගෙන්ම මේ අවස්ථාවේදී සමුගන්නවා. නැවතත් අගෝස්තු 23 වෙනි දින සවස් 7ට ඔබ සියලු දෙනාම හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.